හායි යාළුවෝ. කියද යන්නේ කොහෙද යන්නේ? ගොර කැල්ලේද? ෂුවර්ද? මොකක් හරි ඇල්ලකට යනවා කිව්වා. හායි හායි. ෆීසර්. හායි හායි. මත. අපි යන අතර වීඩියෝක් ගමු. ඉතින් අපි යන වාහන දෙකක් තියෙනවා. දෙකක් නෙවෙයි තුනක් තියෙනවා. එක ෆොටෝ එකක් ගන්න බැරි වුණා. ඒක වෙනම කතාවක්. බලන්න මේ පිට අඩියට දෙන්න ඕනේ නේ. ඒක මෙයාගේ. අපි ගත්තා මේ පිට. සරුවත් ගත්තා. දැන් කනවනම් දැන් කාගෙන. පිට අපිට කන්න ඕනේ. ඒ වෙලේ. හොයි යාළුවෝ අපි යන්නේ. මෙඩික් ගන්නේ. අපි දැන් ගියා හරිද ගිහිල්ලා දැන් අපිට කියනවා ආයෙ එන්න කියලා. හරිද ආයෙ යන්න. බලහන් කරන විට අපි ගිහින් මේකක් දාන්න. ඉතින් ආයෙ අපි හරවගෙන ගමනාන්තිය දුනා. යන අතරම ඉතින් අපි සින්දු ආහාර ගැම්මට ගියා. ගමනාන්තේ දුර වුණාට අපි නම් අතලේ ගියේ. ඔයදී ඉතින් වැහි වලාකදී අපිට අතල් දෙන්න ගත්තනේ මගදී. වාතන ඇස්කඩ අන්තු වෙලා ඉන්නේ. වැස්සට අහු වෙලා. අපි නාන්නාවත. ඔව්. මොනොත් දෙන්නේ ඔයාලට. එහෙම ඉතින් කට්ටිය නාන්දරෝ ගින්නම් හිටියේ අපි උඩට ගියා ඉතින් කොහොමද දියල්ලගාට කට්ටිය නනාගෙන ෆොටෝ ෂූට් ගහලා ඉතින් මන් නෑගේ නෑ මට සනීපෙට හින්දා බලන්නකෝ දියල්ලට පේන view point එක කොහොමද කියලා යන තැන වැටෙන මිනිස්සු දැකලා නැත්තම් බලාගන්න යාළුවෝ. ජීවිතයේ මෙහෙතර මට ප්‍රාර්ථනා මට කට්ටිය ඉතින් නාලා කරලා ඉවරලා ඉතින් අපි ආයේ වාහනේට එන්න පහළට ආවා. Hi යාළුවනේ welcome to back our YouTube channel. අපි අද ගොර කෑල්ල තමයි ඇවිල්ලා ඉන්නේ. අපි දාරානිපත වර්ෂාව මැද තමයි අපි ආවේ. යාළුවනේ අම්මා ෆෝන් එක දුන්නේ කලින් වීඩියෝ කරන්න. ඔව් අම්මා ෆෝන් එක දුන්නේ. මේ අපි දැන් වර්ෂාපතනේ දැන් පහව ගිහිල්ලා තියෙන්නේ අපි දැන් නෑවා. මේගොල්ලෝ උඩ කාලෙකින් තමයි නෑවෙන්නේ යාලා. මේ හොඳට නෑවා. අපි ගෙදර යන්න යන්නේ. බාගෙට නාවු නිසා වැස්සත් එක්ක. වැස්ස තිබ්බා පිටින් හොඳට නෑවා. එයායි ගෙදර යනවා. ඊළඟ vlog එකෙන් හම්බෙමු. bye. පහලට ඉතින් අක්කත් ගැම්මට වොයිස් කට්ටයක් අරන් දුන්නා vlog එකට. එන්නේ යාළුවෝ. හොරෙන් පේර කඩනවා. තව තියෙනවද? පේර කඩනවා. වැඩිය කඩන නරකලා. අනාගතයේ පරිස්සමෙන් බලාගෙන ඉන්න. ඇටි ඉර කරගන්න වෙන්න තියෙන්නේ. උඹට පීරටියක් තමයි තියාගන්න වෙන්නේ. ඇටි ඉර කරගන්න තුනේ විතන තරම් ලීසි නෑ. අන්න ඇටි හිර වුණා. දැන් වරින් දැන් බලකා පහලට ආවට පස්සේ ඉතින් පේර තියනවා දැකලා පේරත් කැඩුවා යාළුවා අපිට ගිහින්. එහෙනම් ඉතින් අපි ආයෙ ගෙදරින් පිටත් වුණා. මේ ඒ අතරම ඉතින් දවල්ට කන්නත් නැත්තුවා. ඔය ඉතින් අපි කඩප්ප පිළි ගත්ත ෆොටෝ එකක් ඉතින් කට්ටිය. ඊපස්සේ කාලේ ලිට ඇවිල්ලා ආයෙත් ෆොටෝ ගැව්වා. ඉතින් ගෙදර ආවා. එහෙනම් තවත් අර ටොක් එකකින් හමුවෙමු. බයි බයි.